හායි ළමයි මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ද්විපද ප්‍රකාශනවල වර්ගායිත ගැන. හරිද? හරි වචනයට බය වෙන්න එපා. දැන් ඔයාලට මේ වෙනකන් තිබ්බ වචනේ මම අමාරු වුණා නේ. මම ඔයාලට තේරුම් කරලා දුන්නානේ. මොනවාද මේ වචන වල තේරුම් කියලා. එහෙනම් බලමු මේ බලන්න. ද්විපද ප්‍රකාශනවල ඒ ටික දැන් ඔයා දන්නවා මොකද? වර්ගායිත. මොනවාද වර්ගායිත කියලා කියන්නේ? හරි. බලමු අපි. බලන්න මෙතන මම අරන් තියෙන්නේ ද්විපද ප්‍රකාශන දෙකක්. ඒක තේරෙනවනේ කොහොමද? පද දෙකක් තියෙන. එහෙනම් මෙයා ද්විපද ප්‍රකාශනයක්. පද දෙකක් තියෙනවා. මෙයා ද්විපද ප්‍රකාශනයක්. මේ මොකද වෙලා තියෙන්නේ? ද්විපද ප්‍රකාශන දෙක ගුණිතයක්. අයියෝ කල්ලුත් කරන්නේ නෑ. මේකේ පොඩි වෙනසක් තියෙනවා. බලන්න ඔයාලා බැලුවොත් එහෙම මම මෙතන අරන් තියෙන පද දෙක x ධන දෙක. ආයෙත් අරන් තියෙන්නේ x ධන දෙකම තමයි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? සමාන පදයක් සමාන පදයකින් ගුණ වෙලා. ඒක අමතක කරොත් එහෙම මේ තියෙන ඇත්තටම ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක්. ඒක හරිනේ. මොකද ස්පෙෂලිටි එක? මේ තියෙන්නේ අපි හැම ගත්ත පද දෙක මොකද වෙලා තියෙන්නේ? සමාන පද දෙකක් වෙලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කලින් වගේම අපිට සුළු කරන්න පුළුවන්. හිම සමානනවා කියලා අවුලක් නැහැ ඉතින්. ඒක අපිට අර මේ ඉස්සරහට කියන්නම් පොඩි ලේසි ටිප් එකක් තියනවා ගන්න. මේක ඉතින් කලින් වගේම සුළු කරන්න පුළුවන්. කොහොමද එන්නේ? මෙන්න මේ ඵලය ඔයා කැමති පදයක් ගන්න. මේක ඉතින් මොන පදයක් ගත්තත් අවුලක් නැහැ. ඊට පස්සේ x ගුණ කරනවා ඔයාගේ දෙවෙනි වර්ගජ ප්‍රකාශනයේ මුළු පදෙන්න. ඊට පස්සේ ඔයා සලකපු එකේ දෙවෙනි පදය ගන්න. එයාව ගුණ කරන්න ඔයාගේ මේ සම්පූර්ණයෙන්ම දෙවෙනි ද්විපද ප්‍රකාශනයෙන්. එතකොට කොහොමද එන්නේ? x ගුණ කරනවා x ධන දෙකෙන්. ඊට පස්සේ මෙතන තියෙන්නේ ධන දෙක. ඊට පස්සේ ඔන්න මම ධන දෙක ලියාගත්තා. එයාව ගුණ කරනවා ආයෙ මොකද්ද? දෙවෙනි ද්විපද ප්‍රකාශනයෙන් x ධන දෙකයි. ඕක හරිද? all set හරි. එහෙනම් බලමු මේ කොහොමද සුළු කරන්නේ? ලේසියිනේ. දැන් ඔයාලා මේ සෑහෙන දර ද්විපද ප්‍රකාශන සුළු කරලා තියෙන්නේ. දැන් ඔයා මගේ වීඩියෝ එකේ තියෙන මේ කරපු ටික විතරක් නම් කරන්න එපා පුතේ. ඔයාලට අච්චුපොත තියෙනවානේ. ඒ අච්චුපොතේ තියෙන ගණන් ටික ඔයාලා අරගෙන තනියම හදන්න. හරිද? අමාරු වෙදි කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට තව මේ වීඩියෝස් කියනනම් ඒ වගේ ඔයාලා දැන් අමාරු කියලා හිතනවා තියෙන්න පුළුවන්නේ. එතකොට මේ කමෙන්ට් එකක් දාලා දෙන්න. මම ඒ ටික බලලා ඔයාලට එහෙමනොත් එව්වටත් ගැලපෙන විදිහට මම මේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලට දාන්නම්. හරිද? හරි. මෙතන බලමු. x වතාවක් x ධන දෙක. එහෙනම් මොකද ගන්න? වරහන් සුළු කරන එකනේ. එළියේ තියෙන පදෙන් ඇතුලේ තියෙන හැම පදේම ගුණ කරන්න. බලන්න අපි වෙන පිළිවෙලකට නෙමෙයි ටික කරන්නේ. අපි ඉස්සලාම මේක කරා. ඊට පස්සේ ද්විපද වලට ආවා. ඒක අර දැන් පැටලෙන්නේ නැහැ නේද? හරි. x ගුණ කිරීම x. x වල වර්ගය. හරිනේ? ඊළඟට x ගුණ කිරීම 2. 2x. ධනයි ධන. හරි? දෙවතාවක් x. 2x. ධනයි ධන. දෙවරක් 2. 4යි. ධනයි ධන. දැන් බලන්න මොනවද? තව මේක තව දුරටත් සුළු කළ හැකිද? පුළුවන්ද? පුළුවන්. කොහොමද? මේ තියෙන්නේ x පදයක්. මේ තියෙන්නේ x පදයක්. එහෙනම් මොකද වෙන්නේ? මෙතන එනවා x වල වර්ගය ධන 2x 2x එකතු වුනහම 4x. ඉතින් එනවා 4. එහෙනම් ඔන්න ඔය මට්ටමකට යනකම් ඔයාලට සුළු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද? හරි. අපි තව ගානක් බලමු. දැන් ඔන්න මේ ගාන ගත්තාම බලන්න මම මේක ලියුවේ x ධන දෙවතාවක් x ධන 2. හැබැයි ඔයාලට පුතේ මේක මේ exam paper එකේ එන්නේ මෙහෙම නෙමෙයි වෙන හැඩයකින් එන්නේ. හරිද? අපි බලමු මේක කොහොමද එන්නේ කියලා. දැන් ඔයාලා දන්නවා කොහොමද? තාම කිව්වේ නෑනේ. හරි. ඔයගොල්ලෝ දන්නවා x කියන කෙනා x වලින් ගුණ වුණාම අපිට ලියන්න පුළුවන් ගුණ වෙලා එන්නේ x කොච්චරද? x එක දෙපාර ගුණලා කියලා මෙයා x 1යි මෙතන x 1යි. එහෙනම් 1 1 එකතු වෙලා මොකද වෙන්නේ? x එක දෙපාරක් ගුණ වෙලා කියලා අපිට මෙහෙම ලියන්න පුළුවන් කියලා දැන් මම අර කලින් කිව්වා මතකයි නේද? හරි. එහෙනම් බලන්න මේක සමානම පදයක් ඒ පදයෙන්ම ගුණ වුණාම එහෙනම් අපිට මොකද මෙයා x කියලා හිතුවොත් මෙයා x වර්ගය කියලා ලියන්න පුළුවන්. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මේ තියෙන්නේ x ධන 2
එයා ගුණ වෙන්නේ තව x ධන දෙකේ පදයකින්මයි. එහෙනම් මොකද වෙන්නේ? උත්තරේ අනිවාර්යෙන් x ධන දෙක එන්න ඕනේ. මෙතෙන්ට එන බලය මොකද්ද? ගුණ වෙලා තියෙන කී පාරක්ද? දෙපාරක් ගුණ වෙලා. එහෙනම් ඔයා දාන්න මොකද මෙතෙන්ට? x ධන දෙකේ වර්ගය. හරිද? මේක මේ දෛශික වලින් එන්නේ දන්නවද? මේ කියන්නේ x ධන එකේ පළවෙනි බලයනේ. මෙතන තියෙන x ධන දෙකේ පළවෙනි බලය. දෛශික ගුණ වෙනකොට මොකද වෙන්නේ? බල ටික එකතු වෙනවා. ඒව මතක නැත්නම් අමතක කරලා මම මේ දැන් ගත්ත විදිහට ගන්න. එහෙම තමයි 1 1 2 කියලා මෙතෙන්ට ආවේ. හරිනේ. එහෙනම් මට කියන්න x ධන 5 x ධන 5න් ගුණ වුණාම මොකද්ද එන්නේ? හරි. මේකට උත්තරේ කමෙන්ට් එකක් දාන්න. දැන් ඔයාලට මතක තියෙනෝනේ දේ තමයි මොකක්ද දන්නවද? ඔයාලට ආවොත් එහෙම මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ පුතේ කියන්නේ ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක්ම තමයි. ඇයි මේක ලියන්න පුළුවන් කොහමද? මෙන්න මේ විදිහට. ඒ කියන්නේ එක ද්විපදයක් තව ද්විපදයකින් ගුණ වෙලා. එහෙනම් මොකද්ද? ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක්ම තමයි. හරිනේ. මෙන්න මේක සමාන පද වුණ නිසා අපිට යාව ලියන්න පුළුවන් කෙලිම කොහොමද? මෙන්න මේ තනි විදිහට. හැබැයි ඒ ද්විපදයක්ම තමයි. තේරුණානේ? sorry ද්විපදයක් නෙමේ. ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක්. ඒක තේරුණානේ? හරි. අපි තව මේ ගානක් බලමු ඊළඟට. හරි පුතේ දැන් අපි මෙන්න මේ ගාන බලමු. හරිද? දැන් නම් ඉතින් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. පොඩි වෙනසක් තිබ්බේ. එකම පදේ ගුණ කිරීම එකම පදයකින් ගුණ කිරීම විතරයි. හරිද? හරි කොහොමද මේක ලියන්නේ? මම ගන්නවා පළවෙනි පදේ. එයාගෙන් මම ගන්නවා මෙන්න මෙයාව. ඊට පස්සේ දෙවෙනියට ගන්නවා මෙන්න මෙයාව. එහෙනම් මොකද වෙන්නේ? x ගුණ කරනවා x ඍණ 5න්. ඕක හරිද? මෙයාගේ පළවෙනි ද්විපද ප්‍රකාශනයේ පළවෙනි පදෙන් මෙන්න මේ සම්පූර්ණ දෙවෙනි ප්‍රකාශනයම ගුණ කරන්න. හරිනේ. ඊට පස්සේ ගන්න දෙවෙනි පදේ. ඍණ 5. එයාගෙන් මෙන්න මේ දෙවෙනි ප්‍රකාශනයම ගුණ කරන්න. තේරුණාද? හරි. කොහොමදනේ? x ගුණ කිරීම x වල වර්ගය ධන x ගුණ කිරීම 5යි x. එතකොට මොකක්ද වෙන්නේ? ධනයි ඍණයි ඍණ 5 ගුණ කිරීම x 5යි x. ඍණයි ධනයි ඍණ 5 25යි. ඍණයි ඍණයි ධන. හරි. බලන්න පුතේ සමාන මේ පද තියනවද කියලා? තියෙනවා. මොනවාද? මේ x පදනේ. හරි. එහෙනම් අපිට මෙතන ලියන්න පුළුවන් x වල වර්ගය එන්නේ x පදයක් කොහොමද? කෙල්ල 5යි. එහෙනම් කීයද? කෙල්ල 10යි. ධන 25. එහෙනම් අපිට ඔන්න ඔය ආකාරයට මෙන්න මේ ද්විපද ප්‍රකාශනවල වර්ගායත සුළු කරන්න පුළුවන්. මම කිව්වේ නෑ නේද ඔයාලට වර්ගායත කියන එකේ තේරුම බලන්න. එහෙනම් අපිට මෙයාව ලියන්න පුළුවන් කොහොමද? මට මෙයාව ලියන්න පුළුවන් x ඍණ 5 කියන පදේ කී පාරක් ගුණ වෙලාද? දෙපාරක් ගුණ වෙලා. බලන්න මේ ඇවිල්ලා තියෙන මොකද්ද? මෙයාට කියන වර්ගයක්. හරිද? එහෙනම් මේ මොකද්ද මේ දෙන්නේ? වර්ග පදයක්. එහෙනම් හරි නේද? ද්විපද ප්‍රකාශනවල වර්ගායත කියලා කියන්නේ එම පදෙන්ම ගුණ වෙලා හම්බෙන ඒවට තමයි ඔය ද්විපද ප්‍රකාශනවල වර්ගායත කියලා කියන්නේ. ඒක තේරුණාද? හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මෙන්න මේ ද්විපද ප්‍රකාශන වර්ගායත හොයන්න ෂෝට් ක්‍රමයක් තියෙනවා. හරිද? ඒ මොකද්ද කියලා බලමු.